කිව්වා වගේ 33 ස්ථාවර නියෝගය යටතේ තියෙන්නේ සපයවනු ලබන එවැනි යම් පිළිකුසන් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් ඇසිය ලැබිය හැකිය. ඒ කියන්නේ යම් මන්ත්‍රීවරයා කියලා කියන්නේ මේ ප්‍රශ්නේ අහන මන්ත්‍රීවරයා. ඒක හරි. නමුත් දැන් ඔබතුමා මේ රවි කරුණානායක මන්ත්‍රීතුමාට උත්තර දෙනකොට කිව්වා මේකේ තියෙනවයි කියලා ඒ දෙවෙනි ප්‍රශ්නේ අහන්න මන්ත්‍රීවරයාගේ අවසර ගන්න ඕනේ කියලා. ඒතර මේ ස්ථාවර නියෝගවල කොතනකවත් දෙවෙනි ප්‍රශ්නේ අහන්න මන්ත්‍රීවරයාගේ අවසර ගන්න ඕනේ කියලා එකක් නැහැ කොතනවා. ඒක තියෙන්නේ අගමැතිතුමියගෙන් ප්‍රශ්න අහනකොට තියෙනවා 37 තියෙනවා අගමැතිතුමියගෙන් ප්‍රශ්න කියන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් යම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ අනතුරුව ප්‍රශ්න අසන ලද මන්ත්‍රීවරයා විසින් අතුරු ප්‍රශ්න දෙකක් අසනු ලැබිය හැකිය. ප්‍රශ්නය අසනු ලබන මන්ත්‍රීවරයාගේ අවසර ඇතිව පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙක්ට එම අතුරු ප්‍රශ්න වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසනු ලැබිය හැකිය. ඒක හරි. ඔබතුමා කියන තර්කය හරි. ඒක තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්න වලට විතරයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අහන වාචික ප්‍රශ්නවලදී කොතනකවත් නැහැ මේ മന്ത്രിතුමා ඇහුවේ නැත්තම් තවත් മന്ത്രിවරයෙක්ට ප්‍රශ්නයක් අහන්න බෑයි කියලා මේ ස්ථාවර නියෝගවල නැහැ. නමුත් ඔබතුමා පැහැදිලිව කිව්වා සභාවට එහෙම තියෙනවායි කියලා. ඉතින් ඔබතුමා මම හිතන්නේ මීට වඩා සම්ප්‍රදායවල තියෙනවා කතානායකයෝ. දැන් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායවල හොඟක් තිබුණා. දැන් මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක මෙතුමන්ලා මෙතන නැගිටලා ඇමතිවරුන්ගෙන් අනන්ත අප්‍රමාණ ප්‍රශ්න අහලා තියෙනවා. කවුරුවත් ඇමතිවරු මේ විරුද්ධ වෙන්නේ නැහැ ප්‍රශ්නයක් අහනකොට. අද මෙතුමන්ලා කියනවා අපිට සම්ප්‍රදායල් වැඩක් නැහැ. අපි මේ ස්ථාවර නියෝග තමයි ෆලෝ කරන්නේ කියලා. හරි. දැන් මේ ප්‍රශ්නේදී සම්ප්‍රදාය ගැන කතා කරනවා. ඒ කියන්නේ Tamanට වාසි වෙනකොට සම්ප්‍රදාය හොඳයි. Tamanට කෙල වෙනකොට සම්ප්‍රදාය හොඳ නැහැ. එහෙම කරන්න බෑ කතානායකතුමා. සම්ප්‍රදාය තියෙනවා නම් ඒ සම්ප්‍රදාය ෆලෝ කරන්න ඕනේ. එහෙමනම් ස්ථාවර නියෝගයට යනවා නම් අපි යමු ස්ථාවර නියෝග වලටම. සම්ප්‍රදාය ඕනේ නැහැ කියලා. ගරු කතානායකතුමා. ගරු සභාපති. ඒ නිසා මට කියන්න තියෙන මේක පළවෙනි කාරණේ මේ පාර්ලිමේන්තුවේ 31 ස්ථාවර නියෝග අර්ථය තිබෙනවා ප්‍රශ්න පිළිබඳව. ඒක ඉතා පැහැදිලිව කියලා තිබෙනවා. ගරු කතානායකතුමනි 32 එක යටතේ තමයි මේක ඉන්නේ. වාචික පිළිතුරක් ඉල්ලා ඇති යම් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ පළ වූ අවස්ථාව. එම ප්‍රශ්නය පළ වී තිබෙන්නේ යම් මන්ත්‍රීවරුගේ නමින්ද කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා අමතනු ලැබිය යුතු අතර එසේ අමතනු ලැබූ මන්ත්‍රීවරයා ස්වකීය ස්ථානයේ නැගී සිට ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ දී ඇති අංකය සඳහන් කරමින් ඒ ආසනු ලැබිය යුත්තේ. එවිට ප්‍රශ්නය යොමු කරන ලැබූ අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු දෙනු ලැබිය යුත්තේ. ඒ විදිහට ගිහිල්ලා ගරු කතානායකතුමනි 33 එක යටතේ තියෙන 33 කියන ස්ථාවර නියෝග රිෆර් කරන්නේ 32ට. 33 එකේ තියෙනවා 32 ස්ථාවර නියෝග යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරයෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට වැඩි සංඛ්‍යාවක් අසනු ලැබිය යුතුය. එතකොට ගරු කතානායකතුමා මේක කියවන්න ඕනේ 32ත් එක්ක. කවුද යම් මන්ත්‍රීවරයා? ඒ යම් මන්ත්‍රීවරයා විසින් තමයි අතුරු ප්‍රශ්න දෙකකට වැඩි සංඛ්‍යාවක් අසනු ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි. ඒ යම් මන්ත්‍රීවරයා තමයි රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා. නෑ අහන කෙනා. ඒ නිසා ගරු කතානායකතුමනි ඒක ඊළඟට. ඊට පස්සේ දැන් ඒ නිසා හරි පැහැදිලි යම් මන්ත්‍රීවරයා කියන්නේ මේ සිද්ධියේදී රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා. එතකොට එතුමාට තමයි අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම මේක දීලා නෑ කොහෙත්ම වෙන මේක සම්ප්‍රදායක් ලෙස තමයි තිබෙන්නේ. මේ මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත වෙන මන්ත්‍රීවරයෙක්ට අතුරු ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියන්නේ. එකක් හෝ දෙකක්. දැන් කරු කතානායකතුමා ඕනනම් මෙහෙම පුළුවන්. දැන් මන්ත්‍රීවරයෙක් අතුරු ප්‍රශ්න එකක් අහලා දෙවෙනි අතුරු ප්‍රශ්නේ එතුමාගේ අවසරයෙන් තොරව. මොකද මන්ත්‍රීවරු තමන්ගේ කැමැත්ත අනුව තමයි තමන් සුදුසුයි කියන ප්‍රශ්නේ මෙතන අහන්නේ. මේක තනිකරම මන්ත්‍රීවරුන් තිබෙන අයිතියක්. ඒ අයිතිය වෙන මන්ත්‍රීවරයෙක්ට ගන්න බෑ. උදාහරණයක් විදිහට හිතන්න අපි අද රනිල් වික්‍රමසිංහගේ සංචාර ගැන ප්‍රශ්න අහුවා. හැබැයි අපේ ලක්මාලි මන්ත්‍රීතුමිය අතුරු ප්‍රශ්න අහුවේ නැහැ. දැන් ඕන්නම් ඒක ව්‍යාජ හේතුවක් කරගෙන මොකද මේක පැහැදිලිව තියෙනවා. ප්‍රශ්නයක් එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් ප්‍රණගෙන යම් කාරණයක් වඩාත් පැහැදිලි කරගෙන මේ කාර්ය සඳහා පමණක් විමසු ලැබිය යුතුයි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් එම අතුරු වංහයි කියන 33 එකේ තියෙනවා. එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර මුල් ප්‍රශ්නය ගරු කතානායකතුමනි පොඩ්ඩක් අහන්න පොඩ්ඩක් අහුම්කන්
ගරු කතා මුල් ප්‍රශ්නේ අහන්නේ ඒ ඔරිජිනල් ඒ ප්‍රශ්නේ දාපු මන්ත්‍රීතුමා. ඒතර එතුමා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට කතානායකතුමා නෙමෙයි තීන්දුව කරන්නේ ඒක. අනේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා සම්ප්‍රදාය ගැන කතා කරා එක වචනක් කිව්වා. කරුණාකරලා අහුම්කම් දෙන්න. හොඳද? මම කියන්නේ ඒකයි. එතකොට අතුරු ප්‍රශ්නේ එන්න ඕනකම තියෙන්නේ මන්ත්‍රීතුමා අහපු ඔරිජිනල් ප්‍රශ්නට අදාළ ඒක ඇතුලේ. එතකොට අපි කොහොමද දන්නේ? අවසරයක් ඇතුව නම් අපි දන්නවා අවසරයක් දෙන මන්ත්‍රීතුමා අහන්න යන්නේ මොන වගේ එකක්ද? සාමාන්‍යයෙන් අපිට කියන අපිත් කරලා තියෙනවා එහෙම. අපිට කියනවා මන්ත්‍රීතුමා මම මෙන්න මේ අපිටම ලංගම් බස් ගැන ප්‍රශ්නයක් අහනවා නම් සමහරට අහන්න පුළුවන් හොරෝපතාන ඩිපෝවේ ප්‍රශ්නකුත් මම අහන්නද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කොහොමද දන්නේ කරු කතානායකතුමනි? අපි නොදන්නා මන්ත්‍රීවරයෙක් දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහපු නැති නිසා ඒ අහන මන්ත්‍රීවරයා මුල් ප්‍රශ්නේ ඇතුළත් නොවන කාරණා මතු කරවයිද නැද්ද කියලා. ඒ නිසා තමයි මේක තියෙන්නේ. අතුරු ප්‍රශ්න මගින් ඔරිජිනල් ප්‍රශ්නේ අහපු මන්ත්‍රීතුමාටත් බෑ මුල් ප්‍රශ්නයට අතුළත් නොවනේ මහන්න. ඒ නිසා ඒක තමයි මේ ස්ථාර නියෝග හරි පැහැදිලිව තිබෙන්නේ. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි කවමදාක මේක මන්ත්‍රීවරුන්ට ඉතා තදින් බලපානවා. මොකද මන්ත්‍රීවරයෙක් කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහලා එයා අතුරු ප්‍රශ්නයක් අහපු නැති නිසා මේ සභාවේ තව කට්ටිය නැගිටලා ප්‍රශ්න අහන්න ගත්තොත් ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන මන්ත්‍රීතුමාට බරපතල අසාධාරණයක් වෙනවා. අනිත් එක තමයි කවමදාක්වත් මගේ නම් මතකේ නෑ ප්‍රශ්නය අහපු මන්ත්‍රීවරයාගේ අවසරයෙන් තොරව ඔබතුමාට මෙතන මොන හරි මෙතන ලොකු වාදයක් ඇති කරගන්න ඕන නම් අපි ඒ වාදෙට ලෑස්ති. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ නම් කවදා මට මතකනේ 4 හරි 5 වෙනි අවස්ථාව පාර්ලිමේන්තුවේ එහෙම අපි ඒ කාල සීමා කරන කාල සීමා ඇත්තට වැදගත් නෑ මෙතෙන්ට. මට කියන්න තියෙන්නේ හැමදාම ප්‍රශ්න අහන මන්ත්‍රීතුමා අනිත් කෙනාගේ අවසරය අතුව තමයි අතුරු ප්‍රශ්න අහලා තියෙන එක තමයි සම්ප්‍රදාය. ඒක තමයි ස්ථාර නියෝග වල තියෙන සාරයට ගැලපෙන්නේ. නිසා මම කරුණාකර ඉල්ලා සිටින්න කැමතියි පාර්ලිමේන්තුව අපිට අතිතරම් දේවල් විවාද කරන්න පුළුවන්. මේකට නම් අපි ඔබතුමාගේ රූලින් එක අපි එකඟ වෙනවා. ඒ වගේම මේක යම්කිසි අපහැදිලිතාවයක් තිබෙනවා නම් කාට හරි ඔබතුමාට ඒ සඳහාත් බලතල තිබෙනවා. තවත් අවශ්‍ය නම් මේ ගැන ඔබතුමාට පසුව සාකච්ඡා කරන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. මේක ඉතා පැහැදිලි. මේ තියෙන්නේ ප්‍රශ්න අහන මන්ත්‍රීවරට පමණයි අතුරු ප්‍රශ්න දෙක අහන්න පුළුවන්. ඇත්තටම දෙවෙනි හිතවත්කම මත හෝ එකඟතාවය මත හෝ අතුරු ප්‍රශ්නයක් අහන්නවත් මේකට අනුව ඉඩ දීලා නැහැ වෙන කෙනෙක්. ඒකයි ඇත්ත. ඔබතුමාලගේ ටෝටල් ඔපොසිට් තියෙන්නේ මේකේ. ගරු නෑ අපිට අවස්ථාව දෙන්න ගරු කතානායකතුමනි. දැන් මම ගොඩක් අය කතා කරානේ. මම ඇමතුමා හිටගෙන ඉන්නවා මෙච්චර. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.